නුවරඑළිය බලා දිවන මාර්ගය දෙපස වූයේ දෙවන්ත පයින්ගස් පේලිය. හවස් යාමය එළඹෙත්ම මුළු පරිසරයම ඝන මීදුමකින් වෙලී යමින් තිබුණි. වාහනේ ඉදිරිපස වීදුරුවට වැටෙන සිහින් පිනිබින්දු වයිපරය මගින් පිසදෙමන හඬ හැරුණු විට වාහනය තුල වූයේ දැඩි නිහඬියාවකි. රොෂාන් සුක්කානම දැඩිව ග්‍රහණය කරගෙන කඳුකර මාර්ගයේ වංකු ගනිමින් සිටියේය. ඔහුගේ වයස අවුරුදු 24ක් වුවද ඔහුගේ දැස්වල තිබුණේ ඊට වඩා මුහුකුරාගේ බැල්මකි. පසුපස ආසනයේ සිටියේ ඔහුගේ මවවන නිර්මලා සහ ඇගේ පාසල් කාලේ හොඳම මිතුරිය වූ ශ්‍යාමලීය. ශ්‍යාමලී ඇන්ටි විදේශගතව සිට ලංකාවට පැමිණියේ වසර ගණනාවකට පසුවය. ඇය දෙස රියදුරු වසුනේ කණ්ණාඩියෙන් බලන විට රොෂාන්ට සිතුනේ කාලය ඇයව මගහැර ගොස් ඇති බවයි. නිර්මලා අම්මාට වඩා ඇය හාත්පසින්ම වෙනස්ය. ඇගේ ඇඳුම් පැළඳුම්, කතා කරන විලාසය සහ ඒ යඹුරු දැස්වල තිබුණේ වචනයෙන් කිව නොහැකි গুপ্ত ආකර්ෂණයකි. අම්මෝ මේ පාරනම් හීතල දරා ගන්න බැහැ නිර්මලා. ශ්‍යාමලී ඇන්ටි පැවසුවේ වාහනේ ජනේලයෙන් පිටත බලාගෙනයි. ඇය ඇඳ සිටියේ තද නිල් පැහැති ඩෙනිම් කලිසමක් සහ ඊට ගැලපෙන ලා පැහැති කබායකි. ඇගේ කටහඬේ තිබුණේ තරුණියකගේ මෙන් ජෝර්ජ්යකි. "ඔව් ශ්‍යාමලී, මේ දවස්වල වැස්ස පටන් අරන්. අපි යන බංගලාවත් පරණ එකක්නේ. රැට නම් සීතල වෙඩි වෙයි." අම්මා පිළිතුරු දුන්නාය. තේවතු යායක් මැද්දේ හුදකලාව පිහිටි පැරණි යටත් විජිත පන්නේ බංගලාවට ඔවුන් ළඟා වන විට හොඳටම අඳුර වැටි තිබුණේ. බංගලාවේ කළුගල් බිත්ති සහ විශාල ජනේල මීදුම අතරින් මතුවූයේ යෝධයෙකු මෙනි. රොෂාන් වාහනේ පෝටිකෝවයට නතර කළේය. වාහනයෙන් බැස බඩු බාහිරාදිය ගන්න අතරතුර ශ්‍යාමලී ඇන්ටි රොෂාන් දෙස බලා සිහින් සිනහවක් පෑවාය. "තෑන්ක්ස් පුතා. හරිම මහන්සියද මීද ඩ්‍රයිව් කරලා?" ඇය ඇසුවේ රොෂාන්ගේ අතේ තිබු බෑගයක් ගන්නා ගමන්ය. ඒ මොහොතේ ඇගේ අත රොෂාන්ගේ අතේ යන්තමින් ස්පර්ශ විය. ඇගේ දෑත් අයිස්මෙන් සීතල වී තිබුණද එම ස්පර්ශය රොෂාන්ගේ සිරුර පුරා අමුතු උණුසුමක් පැතිරවිය. "නෑ ඇන්ටි, මට මහන්සි නෑ." රොෂාන් බිම බලාගෙන පිළිතුරු දුන්නේය. රාත්‍රී ඉතා නිහඬය. රාත්‍රී ආහාරයෙන් පසු අම්මා සහ ශ්‍යාමලී ඇන්ටි පරණ විස්තර කතා කරමින් සාලේ වාඩි වී සිටියහ. ඔවුන්ගේ සිනහහඬ බංගලාවේ බිත්ති අතර දෝංකාර දුන්නේය. රොෂාන් සිය කාමරයට වී පොතක් කියවීමට උත්සාහ කළද ඔහුගේ සිත එක තැනක රඳවා ගැනීමට නොහැකි විය. ඔහුගේ සිතේ මැවී පෙනුනේ ශ්‍යාමලී ඇන්ටිගේ රූපයයි. ඇය අම්මාගේ එහෙලියක් වුවද ඇය දෙස බලන විට රොෂාන්ට දැනුනේ ඊට වඩා වෙනස් හැඟීමකි. එය ගෞරවයත් කුතුහලයත් තහනම් ආකර්ෂණයත් මුසු වූ හැඟීමකි. රාත්‍රී 11 පසු වී තිබුණි. බංගලාවම නිහඬය. මීදුම නිසා ජනේල වීදුරු බොඳ වී ගොස් ඇත. රොෂාන්ට වතුර පිපාසයත් ඇතිවිය. ඔහු සෙමින් කාමරේ නිලියට පැමිණියේය. ලී පොළොව මත අඩි තබන විට නැගින ක්‍රීස් හඬ පවා මේ මහා නිහඬතාවය තුළ විශාල ශබ්දයක් ලෙස ඇසුණි. ඔහු කුස්සියට යන්නට සැරසෙද්දී ශ්‍යාමලී ඇන්ටිගේ කාමරයේ දෙසින් යම්කිසි හඬක් ඇසුණි. දොර අඩක් කැරී තිබුණි. කාමරය තුල වූ මේස ලාම්පුවේ එළියෙන් ඇගේ සෙවණැල්ල බිත්තිය මත වැටී තිබුණි. ඇය ජංගම දුරකථනයෙන් කාටදෝ රහසින් කතා කරයි. රොෂාන් බිත්තියට හේතු වී හුස්ම අල්ලගෙන අසා සිටියේය. "ඔව්, මම දන්නවා. ඒත් දැම්ම බෑ. රොෂාන් මන් දිහා බලන විදිය වෙනස්. එයාට මොකක් හරි තීරිලාද මන්දා." ඇය සුසුමක් හෙළුවාය. "අපි පරිස්සම් වෙන්න ඕන. නිර්මලාට දැනගන්න තියන්න එපා. මේක අපි දෙන්නගේ රහසක් විතරයි." රොෂාන්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. ඇය කාටද කතා කළේ? රොෂාන් මන් දිහා බලන විදිය වෙනස් යන්නේ නෑ අදහස් කළේ කුමක්ද? තමාගේ සිතේ ඇතිවන හැඟීම් ඇයට තේරුම් ගොස්ද? නැත්නම් ඇය සහ අම්මා අතර හෝ වෙනත් අයෙකු අතර නොදන්නා රහසක් තිබේද? අතීතයේ වලදමූ යමක් නැවත ගොඩ එන්නට හදනවාද? රොෂාන් සද්ද නොකරම ආපසු කාමරයට රිංගා ගත්තේ හිත පිරුණු ප්‍රශ්න වැලක් සමගය. එදා රාත්‍රියේ උඩ නිින්ද ගියේ නැත.
පසුදා උදෑසන වෙන විට අහස කළු කර වැස්සකට සූදානම් බවක් පෙන්눔 කළේය. කදු මුදුන් වලාකුළු වලින් වැසී ගොසිය. පුතා ටවුන් එකට ගිහින් බඩු වගේක් ගේන්න තියෙනවා. මට නම් අද ටික කොළුව රිදෙනවා වගේ. ඔයා ශ්‍යාමලී ඇන්ටිත් එක්ක ගිහින් එනවද? උදෑසන තේ පානය කරන අතරතුර අම්මා එසුවාය. රෝෂාන් ශ්‍යාමලී ඇන්ටි දෙස බැලුවේය. ඇය කෝප්පය තොලගාන ගමන් රෝෂාන් දෙස බලා හිනැහුණාය. යමු නේද පුතා? මට ටාසයි මේ පෙට්ටේ පොඩ්ඩක් එවිදින්න. ඔවුන් දෙදෙනා පමණක් වාහනේ නැගී ටවුන් එක දෙසට පිටත් වූහ. පරිසරය අතිශය සුන්දර. නමුත් පාළුවට ගොස් තිබුණි. මීදුම නිසා ඉදිරිය පෙනෙන්නේ ඉතා අඩුවෙනි. වාහනේ තුල ඌයේ රේඩියෝවෙන් ඇසෙන පැරණි ගීතයක හඬ පමණි. ඇන්ටි රොෂාන් නිහඬ බව බින්දේය. ඊයේ රෑ ෆෝන් එකෙන් කතා කරනව ඇහුණා. ප්‍රශ්නයක් නෑ නේද? ශ්‍යාමලී ගැස්සී රොෂාන් දෙස බැලුවාය. ඇගේ මුහුණේ ක්ෂණික වෙනසක් සිදුවිය. ඕ පුතා නිකන් යාළුවෙක්ට ගත්තේ. ඇයි පුතාට ඇහැරුණාද? නෑ. මම වතුර බොන්න නැගිට වෙලාවේ. රොෂාන් එතනින් එය නතර කළේය. නමුත් ඇගේ නොසන්සුන් බව ඔහුට හොඳින්ම දෙනුනි. ටවුන් එකෙන් බඩු අරගෙන ආපසු වෙන අතරතුර මහා ධාරානිපාත වර්ෂාවක් ඇද හැලුණේය. වයිපර් එකටවත් ඔරුත්තු නොදෙන තරම් වේගයෙන් වැස්ස පතිත විය. හදිසියෙම වාහනේ එන්ජිම ගැස්සී නතර විය. දෙයියනේ මොකද උනේ? ශ්‍යාමලීයර්ගේ කලබලෙන් ඇසුවාය. එන්ජින් එක රත් වෙලා වගේ. මං පොඩ්ඩක් බැහැලා බලන්නම්. රොෂාන් කුඩයක්වත් නොමැතිවම එළියට බැස්සේය. බොනට් එක ඇර බලන විට දුම දමයි. වැස්ස නිසා ඔහු තත්පර කිහිපයකින් තෙමී ගියේය. ශ්‍යාමලී ඇන්ටිද ඔහුට උදව් කිරීමට කුඩයක් නොමැතිවම එළියට ආවාය. ඇන්ටි එපා, තෙමෙන්න එපා, ඇතුළට යන්න. රොෂාන් කෑගැසුවේ වැස්සේ ශබ්දයේ පරදවමිනි. කමක් නෑ පුතා, මම ටෝච් එක අල්ලන්නම්. ඉක්මනට බලමු. විනාඩි 10ක් පමණ යන විට දෙදෙනාම හොඳටම තෙමී සීතල වී සිටියහ. කෙසේ හෝ රොෂාන් වාහනය පණ ගැන්වූයේය. ඔවුන් ඉක්මනින් වාහනයට ගොඩ වූහ. වාහනේ ඇතුළත හීටරය දැමුවද සීතල අඩුවක් නොවිය. ශ්‍යාමලී ඇන්ටි සීතලට වෙව්ලමින් සිටියාය. ඇය ඇඳ සිටි සුදු පැහැති බ්ලවුසය වතුරට තෙමී තිබුණද රොෂාන්ගේ අවධානය යොමු වූයේ ඇගේ දැස් වෙතටයි. ඇගේ කොණ්ඩෙන් වැටෙන වතුරු බින්දු ඇගේ මුහුණ දිගේ ගලා යයි. සීතල නිසා ඇගේ දෙතොල් වෙවුලන ආකාරය රොෂාන් දුටුවේය. වාහනේ වීදුරු සියල්ලම හිමාලයෙන් වැසී ගොස්ය. මුළු ලෝකයෙන්ම වෙන් වී මේ කුඩා ඉඩකඩ තුල ඔවුන් දෙදෙනා පමණක් තනි වී යටි බවක් දැනුනි. ශික් හොඬටම තෙමුණා. ඇය තමාගේම දෑතින් උරහිස් පිරිමැද ගත්තාය. ඇගේ කටහඬේ තිබුණේ අසරණ බවකි. රොෂාන් පිටුපස සීට් එකේ තිබූ තුවායක් ගෙන ඇයට දුන්නේය. ඇන්ටි මේකෙන් ඔලුව පිහදා ගන්න. නැත්තම් හෙම්බිරිස්සාව හදේ. ඇය තුවාය ගන්නට අත දිගු කළාය. ඒ මොහොතේ ඔවුන්ගේ ඇඟිලි පැටලුණි. ශ්‍යාමලී ඇන්ටිගේ අත අයිස් කැටයක් මෙන් සීතලය. රොෂාන් නොසිතාම ඇගේ අත තදින් අල්ලාගත්තේ උණුසුම් කිරීමට මෙනි. ඇය අත අහකට ගත්තේ නැත. ඇය හිස ඔසවා රොෂාන්ගේ දැස් දෙස කෙලින්ම බැලුවාය. ඒ බැල්ම තුල තිබුණේ වචන දහසකින්වත් කිව නොහැකි කතාවකි. රොෂාන් ඇයි ඊටාම මෘදු ස්වරයෙන් කතා කළාය. ඔයා මං ගැන මොනවද හිතන්නේ? මේ ප්‍රශ්නය රොෂාන් බලාපොරොත්තු නොවුවකි. මම දන්නේ නෑ ඇන්ටි. ඒත් මට හිතෙනවා ඇන්ටි මොකක් හරි ලොකු දුකක් හංගගෙන ඉන්නවා කියලා. ඇය මොහොතක් නිහඬව සිටියාය. පිටත වැස්සේ ഘോഷාව ඔවුන්ට නෑසෙන තරම් විය. සමහර දුකවල් කාටවත් කියන්න බැහැ රොෂාන්. විශේෂයෙන්ම Taman ආදරය කරන අයගේ දරුවන්ට. ඈ මිමිනුවාය. රොෂාන්ගේ හිත නතර විය. Taman ආදරය කරන අයගේ දරුවන්ට යමු රොෂාන් අම්මා බලාගෙන ඉති. ඒ කතාව වෙනස් කළාය. නමුත් ඒ මොහොතේ වාහනේ තුල නිර්මාණය වූ හැඟීම්බර බැඳීම වැස්සත් සමගම ඔවුන්ගේ සිත්වලට කාවැදී තිබුණි. රොෂාන් සාලයේ තිබූ පැරණි ලී පෙට්ටියක් අවුස්සමින් සිටියේය.
එහි තිබී පැරණි ඡායා රූප ඇල්බමයක් හමු විය. ඒ අම්මාගේ සහ ශ්‍යාමලී ඇන්ටිගේ පාසල් කාලයේ සහ තරුණ කාලයේ පින්තූර එකතුවකි. ශ්‍යාමලී ඇන්ටි තරුණ කාලයේ ඊටාම රූමත් දඟකාර තරුණියක් බව පින්තූරවලින් පෙනුනි. ඇය නිතරම සිනාසෙමින් සිටියාය. නමුත් එක පින්තූරයක් රොෂාන්ගේ ඇස ගැටුනි. එය කළු සුදු ඡායාරූපයකි. එහි ඇය තරුණයෙකුගේ අතින් අල්ලාගෙන ඊටාම ආදරණීය බැල්මකින් ඔහු දෙස බලා සිටියාය. ඒ තරුණයාගේ මුහුණ රොෂාන්ට හුරු පුරුදු බවක් දැනුනි. කුතුහලය නිසා රොෂාන් එම පින්තූරයේ ගලවා එහි පිටුපස බැලුවේය. මගේ හුස්ම නවතිනතුරු මම මේ රහස රකින්නවා. නිර්මලා මේක කවදාවත් දැනගන්න හොඳ නෑ. මේ ආදරේ අපිට අයිති නෑ. යනුවෙන් එහි ඊතා සියුම්පත් අකුරින් ලියා තිබුණි. රොෂාන්ගේ ඇඟ සීතල වී ගියේය. මේ පිරිමියා කවුද? අම්මා දැනගත්තොත් ඉවරයි කියන්නේ ඇයි? රොෂාන් නැවතත් ඡායාරූපය දෙස බැලුවේය. ඒ තරුණයාගේ සිනහව. ඒ රොෂාන්ගේම සිනහවට සමානයි. ඒ තාත්තා. රොෂාන්ට ඉබේම කියවුනි. මේ ඉන්නේ මගේ තාත්තා. එසේනම් ශ්‍යාමලී ඇන්ටි ආදරය කළේ තාත්තාටද? අම්මාගේ හොඳම මිතුරිය තාත්තා සමග සම්බන්ධයක් තිබුණාද? එවිටම ශ්‍යාමලී ඇන්ටි සාලේට පැමිණියාය. රොෂාන් අතේ තිබූ පින්තූරේ දෙක ඇය වේගයෙන් එතනට ආවාය. ඇගේ මුහුණේ තිබූ සිනහව මැකී ගොස් බියක් සකහන් විය. රොෂාන් මොකද්ද ඔය බලන්නේ? ඇය කලබලයෙන් පින්තූරේ උදුරා ගත්තාය. ඇන්ටි මේ තාත්තා නේද? ඇයි මේකේ පිටිපස්සේ මෙහෙම ලියලා තියෙන්නේ? රොෂාන් කෙලින්ම එසුවේය. ශ්‍යාමලී ඇන්ටි වටපිට බලුවාය. අම්මා අහලක නැත. ඇය රොෂාන්ගේ අත තදින් අල්ලා ගත්තාය. ඇගේ දැස්වල කඳුළු පිරෙන්නට විය. රොෂාන් මේක පරණ කතාවක්. අතීතයේ කියන්නේ මලගිය දෙයක්. ඒ කාය ගොඩ ගන්න එපා පුතා. අම්මා මේ ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ තාත්තා අම්මව රවට්ටලද? රොෂාන්ගේ හඬේ තිබුණේ තරහකි. නෑ රොෂාන්, කවදාවත් කාටවත් වරදක් කියන්න එපා. ආදරේ කියන්නේ හරි පුදුම දෙයක්. වෙලාව ආවම මං හැමදේම කියන්නම්. ඒ දැම්ම නෙවෙයි. ප්ලීස් මම් වෙනුවෙන් මේක රහසක් විදියට තියාගන්න. ඇය රොෂාන්ගේ අත සිය දෑතින් මල්ලාගෙන බැගාපත්තුවාය. ඇගේ ස්පර්ශයේ තිබුණේ ඉල්ලීමක් පමණක් නොව වසර ගණනාවක් තිස්සේ හිර කරගෙන සිටි පීඩනයකි. රොෂාන් ඇය දෙස බලා සිටියේය. ඇය ඉදිරියේ සිටින්නේ වැරදිකාරියක් නොව ආදරය නිසා පරාජය වූ ගැහැණියක් බව ඔහුට සිතුණි. එදිනම සවස තද සුළඟ කමන්නට විය. බංගලාවේ උඩුමහලේ කෙළවරේ තිබූ ගබඩා කාමරේ අමතර පොරෝනා ඇති බව අම්මා කීවාය. ශ්‍යාමලී පොඩක් පුතා එක්ක ගිහින් අර අල්මාරියේ තියෙන ඝන රග් ටික අරන් එනවද? අද රැස් සීතල වැඩි වෙයි. රොෂාන් සහ ශ්‍යාමලී ගබඩා කාමරයට ගියහ. එය දූවිලි පිරුණු, පැරණි බඩු පිරුණු පටු කාමරයකි. ජනේලයෙන් එන මලානික එළිය හැරුණු විට කාමරය අඳුරුය. ඕන් ඇතුළට ගොස් අල්මාරිය අරින්වත් සමගම මහා හුළං පාරක් ඇවිත් කාමරේ දොර ඩෝංගා වැසී ගියේය. රුෂාන් දුවගෙන ගොස් දොර අරින්නට හැදුවේය. නමුත් පැරණි දොරේ අගුල පිටතින් වැටී හෝ තද වී ඇති බවක් දැනුනි. ෂිට්! දොර ලොක්කුණා වගේ. රොෂාන් දොරට ගසමින් කීවේය. දෙයියනි, අපි හිර වුණාද? ශ්‍යාමලී ඇන්ටි බියෙන් එසුවාය. බය වෙන්න එපා ඇන්ටි. අම්මා ටිකකින් අපි එන්නේ නැතුණාම බලයි. කාමරයේ පටු නිසා ඔවුන් සිටියේ එකිනෙකාට ඊටාම ළඟිනි. පිටත සුළඟේ ශබ්දයත් කාමරයේ අඳුරත් ඔවුන්ව ලෝකයෙන් තනි කර තිබුණි. එකපාරටම ශ්‍යාමලී ඇන්ටි පරණ පෙට්ටියකට කකුල වෙදී ලිස්සා ගියාය. ඇය වේදනාවෙන් කෑගසමින් බිම වාඩි වූ අය. ඇන්ටි, රොෂාන් වහා මෑ ළඟට පහත් විය. මොකද වුනේ? කකුල වලලු කර පෙරළුණා. අම්මෝ, ඒකේ රිදිල්ල. ඇය කකුල අල්ලාගෙන වේදනාවෙන් නැඹුරුණාය. රොෂාන් ජංගම දුරකථනයේ ටෝච් එක දැමුවේය. එගේ වලලු කර ඉදිමී යන බව පිනුනි. ඇන්ටි, කකුල දිගාරින්න මම පොඩ්ඩක් බලන්නම්. ඇය බිම වාඩි වී කකුල දිගු කළාය. රුෂාන් ඇගේ පාදයේ පරිස්සමින් තම අතට ගත්තේය. රිදෙනවද මැතම? ඔහු ඇසුවේ වලලු කර පිරිමදමිනි. ටිකක් ඇය කෙඳිරුවාය.
බය වෙන්න එපා. මම හිමීට පිරිමදින්නම්. ලේ ගමනාගමනේ හරි ගියාම අඩුවේ. රොෂාන් ඊටාම සංවේදීව ඇගේ පාඩේ පිරිමදින්නට විය. ඔහුගේ ස්පර්ශය රළු නැත. ඒ සුවපත් කරන සුළුය. ශාමලී ඇන්ටි බිත්තියට හිස තබාගෙන දැස් පියාගත්තාය. වේදනාව අතරින් උවදායට දෙනුනේ විශාල සැනසීමකි. අඳුර සහ නිහඬතාවය ඔවුන් අතර තිබූ පරතරේ නැති කර දමා තිබුණි. රොෂාන් ඇය දැස් නොඇරම කතා කළාය. ඔයා හරිම හොඳ ළමෙක්. ඔයාගේ තාත්තා වගේමයි. රොෂාන් අතේ චලනය නතර කළේය. ඔහු ඈ දෙස බැලුවේය. අඳුරේ වුවද ඇගේ දැස්වද කඳුළු දිලිසෙන බව ඔහු දුටුවේය. තාත්තා මට දුන්නේ නැති ආදරය, රැකවරණය මට අද ඔයාගින් දලනව රොෂාන්. ඇය හැඟීම්බරව පැවසුවාය. ඒ මොහොතේ රොෂාන්ට දැනුනේ ඈ ගැන අනුකම්පාවක් සහ වගකීමකි. ඔහු ඇගේ අත අල්ලා ගත්තේය. මම ඉන්නවා ඇන්ටි. කවුරු නැති වුණත් මම ඉන්නවා. ඒ හුදෙක් වචන පමණක් නොවේ. ඒ ආත්මීය බැඳීමක ආරම්භයයි. බංගලාව පිටුපස ස්වභාවික ජලපහරක් හරස්කර සාදන ලද කුඩා නාන තටාකයක් තිබුණි. එය වටේටම ගස්වලින් සහ වැල්වලින් ආවරණය වී ඇත. රාත්‍රියේ සීතල මීදුම ජලතලය මත පාවෙමින් තිබුණි. එදින රාත්‍රියේ රොෂාන්ට නිින්ද ගියේ නැත. අල්මාරියේ සිදුවීමත් ඇල්බමය කටාවත් ඔහුගේ සිතට වද දුන්නේය. ඔහු සිත නිවා ගැනීමට බංගලාව පිටුපසට ඇවිද ගියේය. සඳ එළියෙන් නැහැවී ගිය තටාකය අසල යමෙකු සිටින බව ඔහු දුටුවේය. ඒ ශාමලී ඇන්ටියේය. ඇය දියනාමින් සිටියේ නැත. ඇය ඝන රෙද්දකින් සිරුර ආවරණය කරගෙන තටාකයේ ගැට්ටේ වාඩි වී පාද වතුරේ ඔබාගෙන කල්පනා කරමින් සිටියාය. මීදුම නිසා ඇයව පෙනුනේ සිහිනයක් මෙනි. පරිසරයේම නිහඬය. ඇසෙන්නේ දිය රෙලි නැගෙන හඬ පමණි. රුෂාන් ආපසු හැරී යන්නට සිතුවද ඔහුගේ පය පැටලී කුඩා ගල් කැටයක් වතුරට වැටුණි. ශාමලී ගැස්සී ආපසු බැලුවාය. රුෂාන් ඇය පුදුමෙන් ඇසුවාය. "සෝරි ඇන්ටි, මම නිකන් ඇවිදින්න ආවේ. මම දැනගෙන හිටියේ නෑ ඇන්ටි මෙතන කියලා." රුෂාන් සමාව ඉල්ලුවේය. "එන්න රොෂාන්, යන්න එපා." ඇය ඔහුට කතා කළාය. "මමත් මේ පාළුවට එවිත් හිටියේ. නිින්ද යන්නේ නැහැ." රොෂාන් ඇය අසලින් නමුත් අඩි කිහිපයක් දුරින් වාඩි විය. සඳ එළිය ඇගේ මුහුණට වැටී තිබුණි. ඇය වෙනදාටත් වඩා ලස්සන බව රොෂාන්ට සිතුණි. නමුත් ඒ ලස්සන තුල තිබුණේ දැඩි තනිකමකි. මේ හීතල වතුර කකුල් වලට වැදුනාම හිතට සහනයක් දැනෙනව රොෂාන්. ඇය වතුර දිස බලාගෙන කීවාය. ජීවිතේ ගොඩාක් දේවල් හරියට මේ මීදුම වගේ. ළඟට එනකම් අපි දන්නේ නැහැ මොකක්ද ඇත්ත කියලා. ඇන්ටි තාත්තට ඇත්තටම ආදරය කළාද? රොෂාන් කෙලින් මැසුවේය. ශාමලී ඔහු දෙස හැරී බැලුවාය. ඇගේ දැස්වල කඳුළු පිරී තිබුණි. "ඔව් රොෂාන්, මගේ මුළු ජීවිතේම මම ආදරය කළේ එක පිරිමියෙක්ට විතරයි. ඒ ඔයාගේ තාත්තා. නමුත් එලා තෝරාගත්තේ මගේ යාළුවව. මම ඒකට වෛර කළේ නෑ. මම රට දාලා ගියේ ඒකයි." ඒත් දෛවය පුදුමයිනේ. අවුරුදු ගානකට පස්සේ මම ආයෙත් ඒ ඇස් දෙකම දකින්නෝ. ඔයාගෙන්. රොෂාන් නිහඬ විය. ඇය කියන දේ ඔහුට තේරුණි. "රොෂාන්, ඔයා දන්නාද සමහර වෙලාවට අපිට ලැබෙන්නේ නැති දේවල් වලට තමයි අපි වැඩියෙන් ආදරය කරන්නේ." ඇය රුෂාන්ගේ අතක් තම දෑතට ගත්තාය. ඒ මොහොතේ ඇති වූ නිහඬියාව තුල ඔවුන් දෙදෙනාගේ හුස්ම ගන්නා හඬ පවා ඔවුන්ට ඇසුණේ. එය හුදෙක් කායික ආකර්ෂණයක් නොව ආත්මීය වේදනාව බෙදා ගැනීමක් විය. "දැන් ගිහින් නිදා ගන්න රුෂාන්. මේ රැය දිග වැඩි." ඇය ඔහුගේ අත අතහැරියාය. රොෂාන් නැගිට කාමරයට යන විට ඇය තවමත් මීදුම දෙස බලාගෙන තනි වී සිටියාය. නිවාඩුවේ අවසාන දිනයයි. හෙට උදෙන්ම ඔවුන් ආපසු කොළඹ යා යුතුය. එදා රෑ විශේෂ සමුගැනීමේ රාත්‍රී ආහාරයක් සූදානම් කර තිබුණි. රාත්‍රී 7ට පමණ අම්මා සාලයේ මේසය පිළියෙල කරමින් සිටියාය. "රොෂාන්, පොඩ්ඩක් බලන්න ශාමලී තාම කාමරේනේ. ලෑස්ති නැද්ද කියලා. කෑම නිවෙන්න කලින් එන්න කියන්න." රොෂාන් ශාමලී ඇන්ටිගේ කාමරේට ගියේය. දොර අඩක් ඇරී තිබුණි. ඔහු දොරට තට්ටු කරන්නට සැරසෙද්දී දුටු දසුනින් නතර විය.
ශාමලී ඇන්ටි ඇඳ සිටියේ ඊටාම තලංකාල දිගුගවුමකි. ඇය කැඩපට ඉදිරිපිට සිටගෙන ගවුමේ පිටුපස සිප් එක දාගන්නට උත්සාහ කරමින් සිටියාය. නමුත් ඇගේ අත ඒට ළඟා කර ගැනීමට අපහසු බව පෙනුනි. රොෂාන් වෙලාවට ආවේ. මේ සිප් එක හිර වෙලා වගේ. මට දාගන්න බෑ. පොඩ්ඩක් උදව් කරනවද? ඇය කැඩපට තුලින් රොෂාන් දෙස බලා ඇසුවාය. රොෂාන් කාමරයට ඇතුළු විය. මුළු කාමරයම ඇගේ සුවඳ විලවුන් වලින් සුවඳවත් වී තිබුණි. ඔහු ඇය පිටුපසට ගියේය. ඇගේ පිට ප්‍රදේශය යන්තමින් නිරාවරණය වී තිබුණි. රොෂාන්ගේ අත් වෙවුලන්නට විය. දැන් ඔවුන් සිටින්නේ එකිනෙකාට ඊටාම ළඟිනි. තෑන්ක්ස් රොෂාන්. සිප් එකට විතරක් නෙවෙයි මේ දවස් ටිකේ මගේ තනිකම නැති කලාට. ඇයි ඊටාම හැඟීම්බරව කීවාය. රොෂාන්ගේ දැස් දිස බැලුවේය. එහි තිබුණේ ආරාධනාවක්ද සමුගැනීමක්ද? ඇන්ටි මට ඇන්ටිව දාලා යන්න පිටෙන්නේ නැහැ. රොෂාන්ගේ සිතේ තිබුණු දේ එළියට පැන්නිය. ශාමලී ඇන්ටි දුක්බර සිනහවක් පෑවාය. එය රොෂාන්ගේ කම්මුලක් සියතින් පිරිමැද්දාය. රොෂාන්, ඔයා තාම තරුණයි. ඔයාට ලස්සන ජීවිතයක් තියෙනවා. මම කියන්නේ අතීතය. අතීතයේ වර්තමානයක් එකතු වෙන්න බෑ. අපි අතර තියෙන මේ බැඳීම නමක් නැති ලස්සන මතකයක් විතරක් කරගමු. ඇය ඔහුට ලං විය. රුෂාන්ට සිතුනේ ඇය ඔහුව සිපගනීවි කියාය. නමුත් ඇය කුලේ රුෂාන්ගේ නලල මත ඊටාම මුදු හදුවක් තැබීම පමණි. ඒ රාගෙන් තොර නමුත් ආදරයෙන් පිරුණු හදුවකි. දැන් යමු. අම්මා බලාගෙන ඇති. ඇය ඔහුගෙන් ඈත් වූාය. ඔවුන් දෙදෙනා සාලේට එන විට රොෂාන් දැන සිටියේය තමා පෙර සිටි රොෂාන් නොවන බව. මීදුම අතර සැඟවුණු ඒ රහස දැන් ඔහුටත් අයිතිය. එය හෙළි නොකළ හැකි. නමුත් ජීවිත කාලය පුරාම හදවතේ ගැඹුරුම තැනක තැන්පත් වන රහසකි. රාත්‍රී ආහාරය ගන්නා අතරතුර ශ්‍යාමලී ඇන්ටි අම්මා සමග hina වෙමින් සිටියද වරින් වර ඇය රොෂාන් දෙස බලන ඒ බැල්මේ තිබුණේ ලෝකයාටම රහසක් වූ ඔවුන් දෙදෙනා පමණක් දන්නා ගිවිසුමකි.